මම මේ කියන්න යන්නේ අපි හැමෝම රැවටෙන පට්ට බොරුවක් ගැන. පොඩ්ඩි කාලේ ඉඳන් අපි හැමෝම රැවටෙන පට්ට බොරුවක් මේ සමාජ සංස්කෘතියෙන් මේක එන්නේ. පොඩ්ඩි කාලේ ඉඳන් කියනවා මොකද්ද? අපි මිනිස්සුන්ට හොඳ කරොත් ඒ මිනිස්සුත් අපිට හොඳ කරනවා කියලා. හොඳ කරනවා ඉතින් මම කියන්නේ හොඳ කරනවා උසන කෝෂ වලට. හරිද? හරිද? මේ වගේ කුවක කුප්ප රටවල් වල රජ්‍ය කාලේ ඉඳන් ඔයගොල්ලෝ මම කියනවාට මේ මම පිස්සෙක් කියන්නකො දැන් ඔයගොල්ලන්ට පේනවා කියන්නේ මා නිකන් පිස්සෙක් වගේ මේ කතා කරනවා මේ සමාජයේ වෙන දේවල් හෙළුවනේ මේ මං එළියට දාන්නේ. ඒතකොට ගොඩක් දෙනෙක්ට පේන්නේ කොන්ද කඩාගත්ත සමාජයක් නේ මේකේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඉස්කෝලෙන්ම කොඳු කඩලානේ මුන් 11 වසරට එනකන් යවන්නේ. අන්න ඒ කොඳු කැඩිච්ච සමාජුන්ට මාව නිකන් පිස්සෙ පිහට්ටෙක් වගේ පේන්න පුළුවන්. හරිද? හැබැයි ටිකක් කල්පනා කරලා බලහල්ලා. හරිද? මේ කියන කතා ඇත්තද? හරිද? උඹලා හොඳ කරපු මිනිස්සු උඹලට ආයි පෙරලා හොඳ කරාද? දැන් අපි හිතමු අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් කරලා ආයි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? ඒ තරමට ජෙනරස් මිනිස්සු ලංකාවේ මේ ලෝකෝත්තර හිත් තියෙන මිනිස්සු මේ ලංකාවේ ඉන්නවද? හරිද? අන්න ඒකයි මම කියන්නේ. කවදාවත් හරිද? මම ඉගෙනගත්ත දේ මම මේ මිනිස්සුන්ට කියන්නේ ගෑනුන්ට මිනිස්සුන්ට දරුවන්ට ඕන එකට මේ න්‍යාය හරි ලේසි. බලන්න මං ජීවත් වෙන ඉතින් කිසිම කරදරයක් නැහැ මට. කිසිම ප්‍රශ්නයක් නැහැ. දුක කියන එක මම දන්නේ නැහැ. මම ඒක දන්නේ නැහැ. දැන් අවුරුදු ගණනාවකින් දන්නේ නැහැ. මගේ සතෙක් මැරුණොත් විතරයි මං දුක් විඳින්නේ. එච්චරයි. හරිද? නැත්තම් මේ අනිත් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නැහැ මට. මේ සමාජයේ තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? හොඳම දේ තමයි Tamanට පුළුවන් වපසරියක් තියෙනවනේ. ඒ වපසරිය තමන්ගේ පවුල තමන්ගේ ලෝකේ තියෙනවනේ. ඒ ලෝකෙ විතරක් ලස්සන කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ජීවත් වෙන එක. ඒක තමයි එකක්. අනිත් එක තමයි දැන් මෙතන මේ අර බොරුව ඒ පට්ට බොරුව තියෙනවනේ. ඒ කියන්නේ හොඳ කරොත් හොඳ වෙනවා කියලා. ඒක ඇත්තටම කවදාවත් වෙන්නේ නැහැනේ. බොහොම සුළුවට වෙනව නැත්තේ නෑ. බොහොම සුළුවට වෙනවා කියනවා වගේ වෙන්නේ. හරිද? එතකොට නරක කරොත් නරක වෙනවා ඒක. එහෙම නෙමෙයි. මම කියන්නේ ජීවත් වෙලා බලහන් කොඳු පොඩ්ඩක් කෙලින් කරගෙන. හරිද? තමන්ට සලකන විදියට තමයි තමන් අනිත් මිනිස්සුන්ට සලකන්නේ. ඒ කියන්නේ මට කතා කරන උස්සන්ඩින් නම් මමත් උස්සන්ඩින් තමයි කතා කරන්නේ. මට වතුර එක දෙන්නේ අඬු කෝප් එක නම් මම උට දෙන්නෙත් අඬු කෝප්පෙන් තමයි. මට වතුර එක දෙන්නේ සැමන්ටින් එක නම් විසික් කරපු මම දෙන්නෙත් ඒකෙම තමයි. හරිද? අන්න ඒ විදියට තමන්ට සලකන විදියට තමන් අනිත් උන්ට සලකලා බලපන්. අන්න එතකොට තමයි තේරෙන්නේ උඹලට මේ සමාජය කියන්නේ පට්ට බොරුවක් කියලා. හරි දැන් මම මේ කෑ ගහනවා වීඩියෝ දානවා මේ මන් දන්න මේවා ෂෙයා වෙනවා මිනිස්සු බලනවා එන ගොඩක් කමෙන්ට් දානවා views යනවා 50000 ලක්ෂ යනවා මේ හරි ඒක හරි ඒනවනේ මෙතනින් මේක බලලා මේක ගන්න උන් ඉන්නේ බොහොම මං හිතන්නේ ඔය ලක්ෂකින් එකෙක් දෙන්නෙක් ඉන්නේ හරි 10ක් වැඩි වුණොත් හරිද ඕක තමයි යථාර්ථය එහෙම වෙන්න එපා හරිද එහෙම වෙන්න එපා මේවා මේ දාන්නේ කිචියට නෙමෙයි මේවා දාන්නේ මේ ගෙදර ඉන්න බැරි කමට නෙමෙයි නිකන් ඔහේ ඉන්න පුළුවන්කම තියාගෙන හරිද මේවා දාන්නේ කිසිම අවස්ථාවක මම කියන්නේ රජයේ සේවකයෙක්ට දැන් අපේ රටේ රජයේ සේවකයෙක් ගිහලා ළඟට පොඩ්ඩක් ගිහිල්ලා බලහල්ලකෝ ගෙම්බර් අම්මට උඩු මන්න කුණහරුපෙන් බයින්නේ මන්න වැඩකුත් නැහැ ෆෝන් එකක වීඩියෝ කැමරාව ඔන් කරගෙන යම රජයේ ආයතනයකට යනවනම් හරිද මම මේ කියන්නේ අපි හැම වෙලේම නිතර ගැටෙනවා පොලිසියක් ඉස්සරහට යනවා නම් එහෙමයි පොලිසිය ඇතුලේ තාම CCTV නැහැ පොලිසිය බොඩි කැම් නැහැ ඒව නැහැනේ අන්න පොලිසියක් අන්න හරි විදිහට පොලිසියක් ගනුදෙනු කරන විදිය පොලිසිය මිනිස්සු එක්ක ඒ ගැටෙන විදිය ඉගෙන ගන්න ඕන නම් යන්න ගියාන් දැරණීගල මේ පොලිසිය විවිධ පැමිණිලියන්සෙටයි අවිස්සාවේල්ල පොලිසියේ කොට්ටාස අපරාධ විමර්ශනාංශයටයි. මොකද එතන මම S2කින් දැක්ක සහ මම අත්විඳා එතන හිටිය නිලධාරීන්. පොලිස් නිලධාරීන් වෙනයි. පොලිස් නිලධාරීන් වෙනයි, පොලිස් කාර්යෝ වෙනයි, පොලිස් නිල සුනකයෝ වෙනයි. හරිද? ඒක නිසා ඔය තුන් ගොල්ල. හැබැයි අතන හිටිය නිලධාරී. අවිස්සාවේල අනිත් බ්‍රාන්චස් ගැන මම දන්නේ නැහැ. ඒකට මං ගියේ නැති හින්දා නෑ කියේ. මට කියන්න බෑ, බොරු කියන්න බෑ. හරිද? මං ගියේ කොට්ටාස අපරාධ විමර්ශනාංශයට අම්මට උරු නියම නිලධාරීන් ටික ලොක්කගේ නම හොඳයි. මේ අර ලොකු සීන් අනම්මනම් ඒවා මොකුත් නැහැ. මේ හරි සුහදයි. මේ යාළුවෙක් වගේ කතා කරන්නේ. හැමදේම මේමයි. ඉතින් දැන් අපිට එහෙම වංචාවක් බොරුවක් කරන්නවත් හිතෙන්නේ නැහැ. මන්න හිතන්නේ මනුස්සයෙක්ට එහෙම හිතනවා ඇති කියලා. මොකද ඒ තරම් ෆැමිලිය. හරිද? ඉතින් ඔන්න ඕක තමයි தත්ත්වය. හරිද? මට කියන්න ඕනුනේ මේ ටික කිසිම අවස්ථාවක Tamanට දැන් මම සිංහලෙන්ම කියන්නේ Tamanට අරිනවා නම් ඇරලා දාපන්. ඉතින් ඒක මේ උන්ට බෝධි පූජා පවත්වන්න මල් පූජා කරන මල් වට්ටි අරන් යන්න එපා. අර මේ එදා කාලේ සිංහල කමයකුත් නේ යුද්ධයට යනකොට කඩුවක් අරන් ඵලයල්ලා මල් වට්ටි අරන් ගිය ගමන් කොටලා දානවා. ඒක නිසා ඒවා පොඩ්ඩක් ඔළුවේ තියාගන්නලා මේ ප්‍රශ්නේ එතකොට හරි ලස්සනට මේවා විසඳිනවා. මේ ඒ කියන්නේ දැන් අපේ මේ න්‍යායය තියෙන්නේ මොකද්ද? Tamanට වෙනවට අකමැති දෙයක් කරන්න එපා. බුදුහාමුදුරුවොත් එහෙමනේ කරලා කියලා තියෙන්නේ. දේශනා කරලා තියෙන්නේ Tamanට වෙනවට අකමැති දෙයක් තව කාටවත් කරන්න එපා කියලා. හැබැයි මේ බල්ලෝ කරන්නේ මේකනේ. ඒකම උන්ට කරලා බලහන්. එතකොට තමයි තියෙන්නේ. ඒ ගානට කොන්ද හදාගෙන ඉන්න. ඒ ගානට කොන්ද හදාගෙන ඉන්න කිසිම දෙයකට බය වෙන්න එපා. ඒ ගානට කොන්ද හදාගෙන ඉන්න. ඔන්න ඕක තමයි මේ මට කියන්න තියෙන්නේ. මම මේ සමාජෙ කොහොම හරි මට මේ ඉන්න කමියුනිටි එකක් හරි මම වෙනස් කරනවා. මට පුළුවන් පොඩි ප්‍රමාණයක් හරි
වෙනස් කරන කවුරු හරි අඩුම ගානේ අවුරුද්දකට දෙකකට පස්සේ මං වගේ හිතන 10 දිනක් හරි බෝ වෙන්නේ තව. ඒතකොට තව මේ වගේ එක්ස්පෑන්ඩ් වෙයි. ඔහොම වෙනස් වෙයි. තව අවුරුදු කීපයක් ඇද්දි මේ අපේ සමාජේ. හරි. ඉතින් බොහොම ස්තුතියි හැමදාම වගේ මේකත් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මේ වගේ දේවල් නම් ෂෙයා කරන්න හොඳ කොන්දක් තියෙන්න ඕනේ. බොරු කියන්න ඕනේ නැහැ. නිකන් මේ බලන් ඉන්න ඔක්කොන්ගේ මූණටම කියන්නේ. මේ වගේ දේවල් ෂෙයා කරන්න තමන් මේ වගේ හොඳ පර්සනැලිටි එකක් තියෙන මිනිස්සෙක් කියලා පෙන්වන්න හොඳ කොන්දක් තියෙන්න ඕනේ. එහෙම නැති වුන් අර ඉස්කෝලෙන්ම කඩලා මෙලෝ රහක් නැතුව ජීවත් වෙන වාලේ ජීවත් වෙන උන්ට මේවා කරන්න බෑ. මේවා නිකන් උන්ට නිකන් වා කදුරු වගේ පිස්සු වගේ මාව නිකන් පිස්සේ පිහට්ටෙක් වගේ තමයි පේන්නේ. ඒක නිසා උන් මේවා බලන්නත් එපා. පළයල්ලා යන්න මෙතනින්. මේ පුළුවන් හැමෝම මේවා ෂෙයා කරන්න සමාජගත කරන්න. හරි. බොහොම ස්තුතියි.